මේ වෙනකොට විවේචනයේ විපතටපත් වෙච්ච දිස්ත්‍රික්ක වල ජනතාවට සහන සැපයීමට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ආයතන පාසල් වගේම අර්ධරාජ්‍ය ආයතන ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන එකතු වෙලා මේ වෙනකොට රාජ්‍ය යාන්ත්‍රණය හරහා විශාල වැඩ කොටසක් කරනවා. ඒ අතරින් අපි සහනාධාර වියලි සහනාධාර ඒ වගේම අවශ්‍ය සනීපාරක්ෂක උපකරණ විදියට මේ හැම ආයතනයකින්ම මේ වෙනකොට මම හිතන්නේ අපි රාජ්‍ය ආයතන 30කින් විතර භාණ්ඩ බාර අරගෙන අපි ඒ වාහන වලින්ම ඒ දිස්ත්‍රික්කයේ අපි නුවර දිස්ත්‍රික්කයේ තමයි නුවර දිස්ත්‍රික්කයට යවලා තියෙනවා. ඒ වගේම අනිකුත් ලැබෙන භාණ්ඩ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිලධාරීනුත් අනිකුත් අයත් එකතු වෙලා මේ වෙනකොට ඒ වාහන 30ක විතර ලොරි රථ 30ක් විතර මේ වෙනකොට අද වෙනුවට නුවර දිස්ත්‍රික්කයට අපි යොමු කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී ඊයේ දවසේ අපි ගම්පහ දිස්ත්‍රික්කයකට සහන වාහනයක් යවුවා. ඒ වගේම ඉදිරියේදී පොළොන්නරුව වගේ දිස්ත්‍රික් වලටත් අපි යන්න බලාපොරොත්තු වෙනවා. ගාල්ල සෙනෙහස් සහන පවුර වැඩසටහන ක්‍රියාත්මක වෙද්දී මේ ස්ථානයේ තමයි ලියාපදිංචි කිරීම කටයුතු සිද්ධ වෙන්නේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ඔබ සියලු දෙනාම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබා දෙන භාණ්ඩ සියලුම දේවල් මේ ස්ථානයේදී ලියාපදිංචි කිරීම කරනවා. ඒ සියලු භාණ්ඩ වර්ගීකරණයකට ලක් කරන්නේ එන්නතුරුව. ඔබ එහෙම ලියාපදිංචි කරන සියලුම භාණ්ඩ වෙනුවෙන් මේ විදිහේ සහතිකයකුත් ලබා දෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහතික කරනවා. විශේෂයෙන්ම දිසාපත්තුමන්ගේ නිල මුද්‍රාව සහිතව ඔබට වගකීමකින් යුක්තව ඒ භාණ්ඩ බාර දෙන්නට පුළුවන්. ඒ වගකීමත් එක්ක අපි නිලධාරීන් ලොරි රථ වලින් මහනුවර දිස්ත්‍රික්කයට හැම මොහොතකම පිටත් වෙනවා. ඉතින් මේ පස්වෙනි දවස් අපේ ක්‍රියාන්විතයේ පස්වෙනි දවසේදී මේ වෙනකොට අද උදෑසන වෙන විට ලොරි රථ 30ක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් සහනාධාර විදියට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කරන්නට යෙදුණා. ඒ සියලු දේවල් වගකීම් සහගතව සිද්ධ වෙන ස්ථානයේ මේ ස්ථානයේ මෙතන ඔබ ලබා දෙන ආධාර ඔබේ ආයතනය නමින් ලියාපදිංචි වෙනවා. ඉතින් මේ විදිහට ආයතන ගණනාවක් දහස් ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම මේ ඔබ ලබා දෙන භාණ්ඩ සියල්ලම පරිගණකගත කරලා විනිවිදභාවයෙන් යුක්තව මේ කටයුතු දත්ත තොරතුරු ඔබට පරිශීලනය කරන්නත් අවස්ථාවක් දෙනවා. ඒ නිසා ඔබ ලබා දෙන ආධාර කිසි දෙයකට හානියක් වෙන්නේ නැහැ සහ ඒවා නිසි පරිදි ඒ ජනතාවටම ලබා දෙනවා කියන වගකීම අපි ගන්නවා. ඉතින් මේකම මේ ස්ථානයේදී අපිත් එක්ක එකතු වෙලා තියෙනවා ආයතන ගණනාවක්. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන කියලා ගත්තම ආයතන 45කට ආසන්න සංඛ්‍යාවක් මේ වෙනකොට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට Tamanගේ එකතු කරන ලද බඩු භාණ්ඩ කියන දිරතන ජාතික රෝහල, තරම්පිට ජනතාව, එල්බීපී නැස ආයතනය, සාරාලංකාර මධ්‍ය මහාවිද්‍යාලය, අක්කරගොඩ කඳුරුදුව තරුණ කැල, වෛද්‍ය පීඨ සංගමය, ඒ වගේම රත්ගම රජපුර තරුණ කැල, අයිවා ඒ වගේ විශ්වවිද්‍යාලය, ඒ වගේම රෑම්පාට් හොටෙල් එක, වටවැල වේවිලි සමාගම නාකියදෙනි, සන්සයිට් පර්ඩන් සහ සුබ සාධක මණ්ඩලය, ඒ වගේම මේ ආදී විද්‍යාලෝක විද්‍යාලය ආදී ආයතන ගණනාවක් මේ ලේඛනවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගොඩනැගිලි අපේ ඉන්න සියලුම අංශවල නිලධාරීන් ආයතන මේ සියලු දෙනාත් මේ සඳහා දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වශයෙන් ගත්තම ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 22කින්ම ලොරි 8කට වඩා වැඩි ප්‍රමාණයක්, ලොරි 6කට 8කට වඩා වැඩි ප්‍රමාණයක් එක කාර්යාලයකින් ලබා දීලා තියෙනවා. ඉතින් මේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලත් අපි මෙහිදී සිහිපත් කරන්නට ඕන. ගාල්ල කඩවස්සතර, බෝවෙපොද්දල, අක්මීමන, හබරාදුව, හික්කඩුව, වද්දේගම, බලපිටිය, බෙන්තොට, ඉමදුව, ඇල්පිටිය, කරන්දෙනිය, අම්බලන්ගොඩ, නාගොඩ, නියාගම, නෙළුව, ගෝණපීනවල, තවලම, යක්කලමුල්ල, වැලිවිටිය, දිවුතුර, වඳුරම්ම, මාදම්පාගම සහ
රත්ගම කියන සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලොරි 6කට 8කට වඩා වැඩි ප්‍රමාණයක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සම්බන්ධ වෙමින් මහනුවර ජනතාවටත් ඒ වගේම අනෙකුත් දිස්ත්‍රික්ක වලටත් බෙදා හැරීමේ කටයුතු සිදු කරලා තියෙනවා. ඉතින් මේ සහන ක්‍රියාන්විතය අද දවසේ ක්‍රියාත්මක වෙනවා. පස්වෙනිදා දක්වා මේ කටයුතු සිදු වෙන බව අපි බොහොම සතුටින් කියනවා.